හායි ළමයි එන්නකෝ ඔයා දන්නවද අද මං ඔයාලට පෙන්නන්න යන්නේ ලස්සන වෙන වැඩක්. මුලින්ම බලලා ඉන්නකෝ මගේ අයිබ්‍රෝ එක සිංහරාජයෙන් එළියට ඇවිල්ලා වගේනේ. ගණන් ගන්න එපා ඉතින්. මම මේ අයිබ්‍රෝස් වල එක්ස්ට්‍රා හෙයර්ස් මෙච්චර වැවෙනකන් හිටියේ මේ වීඩියෝ එක කරන්නමයි. මොකද දන්නවද මං වගේ තනියම බියුටි කචල් දාන නම් කිලාට මේක ගොඩක් වැදගත් කියලා මට හිතුණා. ඉතින් ඔන්න ඔහමයි අර වගේ කෝටු දෙකක් අරගෙන මේ වගේ මෙල්ට් කරගත්ත වැක්ස් එකකුත් ඕනි. ඔන්න මං කෝටු දෙකක් ගත්තට එක කෝටුවයි පාවිච්චි කරේ හරිද? ඊට පස්සේ ඔයා දෙකපු ආකාරයට ඔයා කැමතිම වර්ගයේ පවුඩර් ටිකක් අයිබ්‍රෝස් වල අතුල්ල ගන්න. මොකද දන්නවද? ඔයාට තියෙන ඔයිලි ස්කින් එකක් නම් එකපාරට වැක්ස් වලට හෙයර්ස් රිමූව් වෙනවා අඩුයි. අංක 2 තමයි මට නම් පවුඩර් ගාපුවාම චුට්ටක් රිදෙනවා අඩුයි. ඇත්තටම ළමයි මම නම් කියන්නේ ඔයාලට ඔයගොල්ලෝ අයිබ්‍රෝ ෂේප් කරගන්නවා නම් වැක්ස් කරලා ඔයගොල්ලෝ අයිබ්‍රෝ ෂේප් කරගන්න. මොකද දන්නවද ත්‍රෙඩින් කරනවට වැඩිය වැක්ස් කරපුවාම අඩුවෙන් තමයි රිදෙන්නේ. මොකද one shot hair 99.9%ක්ම ගැලවෙනවනේ. ඒ විතරක් නෙමෙයි ළමයි. ඔයා ත්‍රෙඩින් කරොත් හරි ෂේවිං කරොත් හරි ඔයාගේ hair ආපහු ඉක්මනට grow වෙනවා කියලා ඔයා දන්නවද? ඔයා වැක්සින් කරවුවොත් ඔයාගේ hairs grow වෙන්න සෑහෙන කාලයක් ගන්නවා. ඒක නෙමෙයි ළමයි. තා පොඩ්ඩෙන් මට අමතක වෙනවා. ඔයාට තියෙන්නේ සුපර් සෙන්සිටිව් ස්කින් එකක් හරි නම් එහෙම නැත්නම් ඔයා මර්කියුරි ප්‍රොඩක්ට් යූස් කරනවා නම් හරි එහෙමත් නැත්නම් ඔයා බ්ලීච් ප්‍රොඩක්ට් පාවිච්චි කරනවා නම් ඔයාගේ ෆේස් එකට වැක්ස් කරද්දි පරිස්සමෙන් හොඳේ. මොකද දන්නවද? මර්කියුරි ප්‍රොඩක්ට් යූස් කරන අය, ෆේස් බ්ලීචින් කරන අය, ඒගොල්ලන්ගේ ස්කින් ගොඩාක් තුනී නිසා ස්කින් එක පීල් ඔෆ් වෙන්න බලනවා. ඒ නිසා ඔන්න මර්කියුරි ප්‍රොඩක්ට් පාවිච්චි කරන අයයි, ෆේස් බ්ලීචින් කරන අයයි, සෙන්සිටිව් ස්කින් තියන අයයි ෆේස් වැක්ස් කරද්දී පරිස්සම් වෙන්න ළමයි. ඔයාට තියෙන normal skin එකක් වුණත් ළමයි after waxing ඔයාට ඕන එකක් හරි aloe vera gel එකක් හරි ගහලා චුට්ටක් මසාජ් කරන්න ඕනි. මොකද normal skin එකකදී උනත් reaction එන්න බලනවනේ. ඒ නිසා ඉතින් after care තියෙන්නම ඕන. ඕන්න ඉතින් අදට එච්චරයි. ගිහින් එන්නම් bye.